Now it's time for a truly special moment. We are honored to have with us here today a distinguished personality whose presence adds great value to our celebration. With immense respect, it's my distinct honor to introduce our esteemed chief guest, Dr. Navindra Darshana Sirisena, who is indeed an illustrious son of the soil. He's a well-known and well-experienced consultant neurologist currently working at the National Hospital, Sri Lanka. He studied at the St. Anne's College and Malayadeva College for his GCE O-levels and GCE A-levels respectively, and graduated from the University of California, Faculty of Medicine. He has held several prestigious positions throughout his career, including past president of the Association of Sri Lankan Neurologists, immediate past president of the Government Medical Officers Association, GMOA, and he currently serves as the vice president of the National Stroke Association of Sri Lanka. And he is also the founder secretary of the Movement of Disorders Society in Sri Lanka. His leadership, commitment and invaluable contributions to the neurological advancements in Sri Lanka continues to inspire many in the medical field. We are truly privileged to have him here with us today. Please join me in extending a warm welcome to Dr. Navindra Darshana Sirisena to address the gathering and share his insights on this special occasion. Let's give a warm and respectful round of applause to our chief guest as he takes the stage. මීළඟට ඉතිහාසය වෙනවන්නේ විදුලි සෑය 2025 විද්‍යා දිනයේහි ඉතාමත් විශේෂී වූ මොහොතකට අපගේ ආරාධනයෙන් මේ සැපැමිණි ප්‍රධාන අමුත්තානන් වායුවරවරයන් ශ්‍රී ලාංකීය දේශයේ තායාද වූ ඉතා අගනාමි කෙටයක් බඳු ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නවින්ද දර්ශන සිරිසේන මැතිතුමනි ඔබටයි මේ ආරාධනය. Dasana Silviratala, very good morning. Vanakkam. I සමහර වෙලාවට භාෂා දෙකේම කතා කරන්න දිනන මොකද සමහර විද්‍යාත්මක වචන පාවිච්චි කරනකොට ඒක සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන එක පහසුයි. ඔක්කොටම ඇහෙනවනේ බලන්න. You can hear from the OBS. මුලින්ම මම දන්නේ මගේ ජීවිතේ තාමත් සුවිශේෂී දිනයක් කියලා මම සැලකනවා. ප්‍රථම වතාවට තමයි මේ වගේ දරුවන් මට ගෙදර දෙන්නේ ඒ වගේ දරුවන් සංවිධානය කරන උත්සවයේ විශේෂයෙන්ම වයඹ රොයල් කොලෙජ් රාජකීය විද්‍යාලයේ විද්‍යාඥයෙක් ප්‍රධාන අමාත්‍යවරයා ආරාධනා කිරීම අදටම සාමාන්‍යම මගේ ජීවිතයේ දෙයක් තමයි සාකච්ඡා. මුලින්ම මට මේ සඳහා ආරාධනා කිරීම ගැන මා හිතවත් ඔබගේ ගරු විද්‍යාපති ආරිදාස මහත්මයාගේ අවසර පතන අතරම බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන මම හිතන්නේ අනේක වාරයක් ඔබට පින් සහ ස්තුතියි. ඒ වගේම විදුහල්පතිතුමාගේ නියෝජිත විදුහල්පතිතුමා එක්ක මගේ තාම පොදු මිත්‍රයෙක් මගේ පාසල් කාලේ යනවා මම හිතන්නේ විද්‍යාංශයේ පුතුමාගේ ගුරුමහත් පියවර නැත්නම් මම හිතනවා කොහොමද මිත්‍රයෙක් ඒ කාලේ අවුරුදු 30කට 35කට ආසන්න කාලේ මිත්‍රයෙක් තුමාගෙන් සහ අනිත් සියලුම නියෝජිත විදුහල්පතිතුමා ගෞරවයෙන් සහ අනිත් ආරාධිත මෙතන බැරි වයිවල් රාජකීය විද්‍යාලයේ නොයතුල් ආපු අනිත් සියලුම ගෞරවයෙන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ පැමිණිලාගේ අවසරයි. මායිවා දරදරේ මානවතාව පුතුමාගේ සියලු දෙනාට පුතුමාගේ සංගමයේ සභාවේ මම සියලු දෙනාට නැවත ස්තුතිවන්ත සඳහා ආරාධනා කරනවා. මයිදානේ මම අතුලාදීවේදී කරපු කතා විලාසයන් ප්‍රමාණය ගන්නේ අතිශයෝක්තිය කතා කරලා මට හිතෙනවා I was humbled and honored to be your speech. Thank you very much once again. I don't know I deserve that or not. I'm not sure. නමුත් එතනදී මම ඉන්නේ සුවිශේෂී මොහොත කියලා තමයි සුවිශේෂී මොහොත පසු වෙලා ඉවරයි. මම ඉතින් ඉදිරි පස්සෙන් දෙන්න
මේ දරුදරියන්ගේ ගායනාව නාට්‍ය ඒවා තමයි මම හිතන්නේ සුවිශේෂී හැකියාවක් ඔවුන්ගේ හැකියාව අපිට කිසිම සබඳුලකින් දුර ප්‍රදර්ශනය කරන්න දැන්නේ ආරාධනා මුද්දාගේ දේශනේ වැඩක් වගේ මම හිතන්නේ මම සෞඛ්‍ය පණිවිඩය දෙන්න උත්සාහ කරන එක විනාඩි 25 ඇතුළත මගේ මුලින්ම මට ඇය කතාවක් කියලා දෙන්න පුළුවන් මම සාමාන්‍ය කතාවක් දැක්කේ නෙමෙයි ඒකෙන්ද මම ප්‍රයත්න කරනවා විනාඩි 30ක් වැඩි එකක් ඇති මොකද අපි පුදුමයි දන්නේ මම යන්නේ ක්ලාස් රූම් එක පීරියඩ් එක විනාඩි 40කට 45 අත යකෝ 45 සීමා කරන්නේ මේක වඩා කන්සන්ට්‍රේට් කරන්න අවධානය ගන්න බැරි. ඒකට පැය කතාවක් කරන්න ඕන මම හිතන්නේ මේ කාලේ දේශපාලනයට විතරයි. මොකද මේ වගේ විදිහේ දේවල් වලට යනවා නැතිකින්ද මේක පැය කතා කරන්න ගමු. අපි ගොඩක් වෙලාවට තමයි මේ මොළයේ දාන ශක්තිය සඳහාගේ සමමින්ද මගේ ඉන්න විනාඩි 35කට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රිවෙන්ටිව් බ්‍රේන් ඩෙත්. නැත්නම් මොළයේ ආශ්‍රිත සෞඛ්‍යයේ වළක්වා ගැනීම සෞඛ්‍ය නැත්නම් නවත සංකල්පයේ පිළිබඳ යම් අදහස් කීයක් වලට ලබා දෙන විශේෂයෙන් දරුදරයන්ට තරම් වැඩිලා. ඊළඟ ස්ලයිඩ් එක. තෝරන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා ප්‍රධාන දෙකක්. පළවෙනි එක explore the emerging concepts in preventive neurology and their impact on brain health. तो ये मोड़े का आश्रित सौख्यदी नवतम संकल्प विविध पार्टिशन सा दाताशुद्ध नवतम संकल्प निर्मित पावतीनो ये संकल्प पिलिबले हम आवोदया का दासर के दान दिया तो संकल्प सा सीधा मशीन नेवते अदुना दिमाग ये बेले का मतने मगे कथा वसाने विवाह उसी विधानते नमोसा देवनी कारणे දැනට ප්‍රවණතා current trends and evidence that highlight the importance of why මේ නැයිනේ වළක්වා ගැනීමේ තියෙන වැදගත්කම පිළිබඳ යම් යම් කාරණා තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා. next මේක තමයි මම අද කතා කරන්නේ. මම විශේෂයෙන්ම වෛද්‍ය කියලා කියන්නේ මම වගේ මේ වගේ පාසලකට කුණායක ශාන්තාන සමාජීය විද්‍යාලයේ ඉඳලා මේ වගේම සහභාගී වෙලා මේ වගේම විද්‍යාලයකට කරලා අවසානයේ ස්නායු වෛද්‍ය විශේෂඥයෙක් වශයෙන් බුල්බජාතක රෝගවලට යන්න පුළුවන් වෙනකට යන්න පුළුවන්. මම අද විශේෂඥ කාර්යය කරලා තියෙන්නේ මෙන්න මේ ආශ්‍රිත නැත්නම් මොළය සහ මොළය ආශ්‍රිත. ඔයාලට දැනෙන්න පුළුවන් මම හිතන්නේ මම පැත්තේ තියෙන මොළයේ ස්ට්‍රක්චර් එක නැත්නම් කියන view එක. right? මේක ගොඩක් වෙලාවට සයන්ස් එකෙන් නැත්නම් සාමාන්‍ය විද්‍යාව සඳහා විද්‍යාව විශේෂ අදාළ වයි වුණා. මේක තමයි සව. ඔයාලට මොකක්ද දැනෙන්නේ? දකුණු පැත්ත. මෙතන ඉන්න අපි හැම කෙනාගේම මේ මොහොතේ මේ සිස්ටම් එකේ සර්කියුට් එකක් අපි කරන්නේ තමයි මේ මොළයේ තියෙන ස්නායු සයිඩ් බිලියන් ගණනක් තියෙනවා. බිලියන් ගණන් එකිනෙකාට කතා කරලා එකිනෙකාට සමායෝජනය කරනවා. අපි මෙතන කතා කරන්නේ මේ මොනවද කතා කරන්නේ පරිදි කතා කරන්නේ කතා කරන හැම එකක්ම වගේ මේ හැම සර්කියුට් එකක්ම සම්බන්ධ කාලෙක හැම සර්කියුට් එකකම මේක කොච්චර කම්ප්ලෙක්ස් කොච්චර සංකීර්ණ දෙයක් කියන තමයි මම මේ උපසටහන දැන් මේක තමයි view එක ඉන්ද්‍රියාත්මක වෙන මිලියන් ගණනක් වෙන පරිපථ සහ විද්‍යුත් පරිපථ සහ ස්නායු උවමාවස්ථාවක පරිපථ රූප සටහන විතරකට අපි යම්කිසි අසනීපයක් සංකීර්ණ දෙයක් වෙනවා මේක උපසටහන දැන් මේක තමයි view එක ඉන්ද්‍රියාත්මක වෙන මිලියන් ගණනක් වෙන පරිපථ සහ විද්‍යුත් පරිපථ සහ ස්නායු උවමාවස්ථාවක පරිපථ රූප සටහන එතකොට අපි යම්කිසි අසනීපයක් නැත්නම් තත්ත්වයක් කියන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක මෙන්න මේ view එකේ ඉඳ ඇති වෙන යම්කිසි පරිපථවල ඇති වෙන යම්කිසි ගැටලුවක් නිසා ඇති වෙන්න පුළුවන් ආබාධ. ඊළඟ ස්ලයිඩ් එක තාටි ගන්න අදින ඉඳන් මේ වැඩි කරන්නේ. ඊළඟ ස්ලයිඩ් වඩා වැදගත් මේ ස්ලයිඩ් එකේ මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මොළය ආශ්‍රිත රෝග 190කට වඩා වළක්වා ගත හැකි සහ වළක්වා ගත යුතුයි. නමුත් අවාසනාවකට වඩා වගේ මේ පිළිබඳ ලොකු අවධානයක් අවබෝධයක් දැනට නැහැ. ඒ නිසා මෑත කාලේ පහුගිය අවුරුදු 5-6 ඇතුළත මේක ඇතුලේ නව සංකල්ප දිහෙමින් පවතිනවා. විවිධ හේතු මත මෙන්න මේ මොළයේ ආශ්‍රිත සෞඛ්‍ය, මොළයේ ආශ්‍රිත සෞඛ්‍ය සහ වළක්වා ගැනීම කියන සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡාවක් යනවා. මෙතන මම හිතන්නේ ඇටි සීසස් 300ක් විතර. මෙතන ඉන්න 300 කැමති උනත් අකමැති උනත් අපේ ජීවිත කාලේ 300කට විතර 300ක් ඉන්නවා කියලා මම සැලකුවොත්
100කට ස්නායු ආශ්‍රිත රෝග තත්ත්වයක් වැළඳෙනවාම. ඒකට අර කලින් නාට්‍ය පෙන්වුවා වගේ අංජනම් බලනවා දුරු කොන්නේ ඒක තමයි විද්‍යාත්මක සත්‍යය. මෙතන ඉන්න අය එක්ක එක ඩිමෙන්ෂියා කියන තාමතක වීමේ රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක ආඝාතය නැත්නම් අංශභාග රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් පාකින්සන් රෝග තත්ත්ව වෙන්න පුළුවන්. නැත්නම් මිග්‍රේන් වගේ රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි කැමති වුණත් අකමැති වුණත් ලෝක ජනගහනය තුනෙන් එකකට අපි තුන් දෙනෙකින් එක්කෙනෙකුට ස්නායු ආශ්‍රිත රෝගයක් වැළඳෙනවා. එතකොට මේකේ ප්‍රධානම වැදගත් වෙන්නේ මේක ගොඩක් වැළඳෙන්නේ වයස්ගත වීමේදී අපි කියන aging population. කී දෙනෙක් දන්නවද ඊයේ මේ පෙරේදා මම හිතන්නේ ජනාධිපතිතුමාට ලංකාවේ ජනහා සංජානන දෙපාර්තමේන්තුව යම්කිසි දත්තයන් ඉදිරිපත් කරා. ඒකේ වැදගත් කාරණා දෙකක් කාරණා කරා. මොනවද වැදගත් කාරණා දෙක? කවුරුද? ලංකාවේ ජනගහනය කියන එක එක තව විශේෂිත කාරණයක් අවශ්‍ය මම ඒකට ප්‍රවේශ වෙන්න තමයි මම දන්නේ. ඒක මේ පෙරේදා මම දන්නේ ඊයේ මම ලොකු රෝග සාකච්ඡාවක් කරලා තමයි ඒක තමයි වැදගත්. අපි කාලීන වෙන්න ඕනේ අපි කතා කරන දෙයකදී ලංකාවේ ජනගහනය මිලියන 21ක් සහ ටිකක් වැඩි ස්ටේජ් අඩුයි. සහ විශේෂිත කාරණයක් ව ජනගහන වර්ධන වේගය පහුගිය කාලේ අඩුම ජනගහන වර්ධන වේගය මේ පාර තමයි වාර්තා වුනේ. ඒක වැදගත්කම කියන්නේ ඒක අදහස් වෙන්නේ ඉස්සරහට ලංකාවේ aging population ඒ කියන්නේ වයස අවුරුදු 60ට වඩා අධික ජනගහනය තාමත්ම වැඩි වීම නිමිත්ත ලෝකයේ වගේ ශ්‍රී ලංකාව මේ කලාපේ. ඒතර මේකේ ගැටලුව තමයි මම කිව්වා වගේ මේකෙන් තුනෙන් එකකට ලෝක ජනගහනය බිලියන 9ක් 10ක් විසිතුව බිලියන 3කට ස්නායු රෝගයක් ස්නායු ආබාධයක් තියෙන්න පුළුවන්. වැදගත්ම දේ ඒ ස්නායු ආබාධය නිසා ඕන් යම් කිසි ආබාධිත තත්ත්වයක ලක්වීමද හැකියාවක් තියෙනවා අවදානමක් තියෙනවා. මේක වළක්වා ගැනීම තමයි අපේ තුනන concept එක වෙන්න ඕනේ. එතකොට මේකේ අනිත් කාරණේ තමයි මේ රෝග වැළඳෙන 100ක් අතර රෝග වැළඳෙන ප්‍රමාණය ඒකෙන් 80ක් ඉන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල. එතකොට මේ අපි අතුරුව රටවල විද්‍යුත් සංවර්ධන සහ අධික ආදායම් ලබන රටවල මේ ප්‍රශ්නේ අවදානම් තත්ත්වයක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුළුවන් අපි තාමත් අවදානම් තත්ත්වයක මේක අපි තේරුම් ගත යුතුයි. ඊළඟ ස්ලයිඩ් මේක මගේ trends of aging මෙන්න මේක පැහැදිලි කරන මේ ආසියානු සංවර්ධන බැංකුව කරන පරිශ්‍රණයකින් මේක ගත්තොත් 1970 2100 කට අවුරුදු 100කට විතර ඉස්සරහා බලපුවම ප්‍රෝකතනය කරපුවම බලා ගන්න පුළුවන් ලංකාවේ ජනගහනය ඒක මේ උඩම තියෙන orange colour එකෙන් තියෙන්නේ population එක. එතකොට 2035 වෙනකොට ලංකාවේ වැඩිම ජනගහනය මේවා වෙනවා. ඒ ලංකාවේ ඊට පස්සේ ඒක අඩු වෙලා අර විදියට ගන්න. මොකද මේක වැදගත්ම කාරණේ යටම සහ මැද තියෙන. යටම තියෙන නිල් පාටේ තියෙන්නේ වයස අවුරුදු 60ට වඩා වැඩි වෙන ජනගහනය. ඔබට පේන්න පුළුවන් දැන් ඉඳලා 2025 ඉඳලා ඒක ඉහළට යනවා. නමුත් ඒ අතරේ අනිත් ජනගහනය තරුණ සහ ළමා ජනගහනය ඉන්න නඩුවක තමයි අපි හඳුන්වා දුන්නේ ජනගහන වර්ධන වේගය අඩුම වර්ධන වේගයක් දැන් වාර්තා කරනවා. ඉතින් තව අඩුවේ කියලා විවිධ හේතු මත වාර්තා කරනවා. ඒකට මෙන්න මේ කාරණේ aging population එක එන්නේ වයස්ක සීමා මොකද දන්නවා ගොඩක් අය රෝගවල දීමේ තියෙන අවදානම වයස්ක වීමේදී වැඩි. ඒකට මේ මම කියව ස්නායු රෝග වලින් පෙළෙන ජනගහනය ජනගහනය 100ක් කියලා ගත්තොත් ඒකෙන් තුනෙන් එකකට අධික ප්‍රමාණයක් ස්නායු රෝගයක වැළඳීමේ අවදානම තියෙනවා. ඊළඟට මේක ප්‍රතිශත වශයෙන් ගත්තොත් ඔබට පේනවා දැනට ලංකාවේ අවුරුදු 60ට වඩා ජනගහනය 116ක් විතර. නමුත් 2042 වෙනකොට ඒ ප්‍රමාණය 23.1ක් දක්වා හක්ුනේ 23.1% අධික වෙනවා. අනිත් ජනගහනය ඉන්නේ නඩුව. මෙන්න මේ ගැටලුව මෙන්න මේ தත්ත්වය මෙන්න මේ සාධන මේ සිද්ධාන්තය අපි තේරුම් ගත්තොත් සහ ඒකට අවශ්‍ය පිළියම් වලින් අපි මම හිතන්නේ තාමත් දරුණු තත්ත්වයකට ඉස්සරහට මුණ පාන්නට වෙනවා. ඊළඟට මෙන්න මෙතන තමයි මොළය ආශ්‍රිත වළක්වා ගැනීමේ සෞඛ්‍ය නැත්නම් අපි කියන ප්‍රිවෙන්ටිව් නියුරොලොජි කියන concept එක සංකල්පය තාමත් වැදගත් වෙනවා. එතකොට අසනීපයක් හදාගෙන අසනීපයක් හැදුනට පස්සේ ඒක ප්‍රතිකාර කරනවට වඩා ඒක වළක්වා ගැනීම විවිධ අතින් කියන එකක් තමයි යම් කිසි රෝගියෙක් රෝගේ වරණ උදාහරණයක් ගමුකෝ අංශභාග රෝගයක් ගන්න මේ අද හොඳට දුක්බලකට තියෙනවා අංශභාග හොඳට ඇවිල්ලා තමන්ගේ ඉදිරියට කාර්යයක් කරගෙන ඉන්නවා ඊළඟ දවසේ මොළේට ලේ කැටියක් හොලේනාය පිටීම නිසා සම්පූර්ණ පැත්ත
අකාර්යමණය අපි කියනවා අංශභාගයේ තත්ත්වයක් තමයි ගොඩක් අය පාවිච්චි කරන වචනේ විද්‍යාත්මක සිංහලෙන් කියන ඉංග්‍රීසියෙන් ස්ට්‍රෝක් එකක් නැත්නම් ආඝාත තත්ත්වයක් ඇති වෙනවා මේකෙදි වෙන්නේ ඊළඟ දවසේ ඉඳලා මොකද වෙන තත්ත්වය ඒ රෝගියාට තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා කාගේ හෝ උදව්වක් අවශ්‍යයි දෙවෙනි කාරණේ තමයි කමියුනිකේෂන් කතා බහ කරගන්න බැහැ තමන්ට අවශ්‍ය දෙයක් ඉන්නන තමන්ට අවශ්‍ය ඒතර මේක වළක්වා ගැනීම ඉතාමත් පහසුයි යම් යම් දේවල් වලට අපි අවනත වෙනවා නම් ඊළඟ ස්ලයිඩ්ස් වල පෙන්නන්න එතකොට මෙන්න මේක තමයි දුවේ පුතේ මට පැහැදිලි කරලා දෙන්න ඕනේ ප්‍රිවෙන්ටිව් නියුරෝලොජි නැත්නම් වළක්වා ගැනීමේ සෞඛ්‍ය කියන එක ඉතාමත් වැදගත් රෝගයක් හැදිලා ඒකට ප්‍රතිකාර කරනවට වඩා ඒක තමයි දැනට ලෝකයේ එමර්ජින් concept එක preventive neurology කියන එක තමයි දැනට ලෝකයේ වඩාත්ම බහුල ලෙස concept මම කියන්නේ ඒකට ගත්ත කියලා මොනවද කියලා. එතකොට ඒකට විශේෂයෙන් වැදගත් අපි මොළය සහ ආශ්‍රිත රෝග සහ ඒ රෝග වළක්වා ගැනීම පිළිබඳ යම් යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. අපි බලමු ඒක තමයි මගේ අද කතාවේ ඉඳන් විනාඩි 10ක් 15කට විතර මම මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොළය ආශ්‍රිත කියන රෝග ආශ්‍රිත වළක්වා ගැනීමේ හැකියාව කොහොමද ලැබෙන්නේ කියලා. එතකොට මම මේකේ දැනට තියෙන පරිශ්‍රණ වලින් අඳුරාගෙන තියෙනවා මොළය ආශ්‍රිත රෝග වලින් ඒක අංශභාගය වෙන්න පුළුවන්. ඒක අපස්මාරය වෙන්න පුළුවන්. ඒක පාකින්සන් රෝග තත්ත්ව වෙන්න පුළුවන්. ඒක මිග්‍රේන් නැත්නම් අපි කියනවා අපේ සිංහල වෛද්‍යවරුන් වරදී වෙන්න පුළුවන්. මෙන්න මේ රෝග වලින් 80ක් 90ක් අතර ප්‍රමාණය වළක්වා ගත හැකියි. සමහරවිට පුදුම වෙන්නේ ඕනෙච්චර කියන්නේ 10 අපිට 9ක් වළක්වා ගන්න පුළුවන්. ඒකට මේ වළක්වා ගැනීමට මොනවද කරන්න ඕනේ මොන වගේ කාර්යයන් වලදී යෙදෙන්න ඕනේ කියන එකයි වැදගත්. මේක අතර මත මේක සඳහා අපි කියනවා ලයිෆ් ස්ටේජ් and brain මොනවද කියන සන්තෝෂන මේ concept එක මේ සංකල්පය ලෝකෙට දායාද කරේ මගේම හොඳ මිත්‍රයෙක් වෙනවා වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න කියලා මේ බණ්ඩාර සෙන්ටර් එකේ ඉගෙනගෙන ඊට පස්සේ පිරාමිඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උන්වහන්සේ වශයෙන් සුසුගම් ලබලා දැනට මෙල්බර්න් කියන්නේ ඕස්ට්‍රේලියානු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ තාමත් ඉහළ තනතුරක් ගන්න වෛද්‍යවරයෙක් තමයි මේක අඳුනාගත්තේ. එතන ශ්‍රී ලාංකේය වශයෙන් අපිට පාඩම් කරයි 30 ඊළඟ ස්ලයිඩ්. මම අද කතාවේ වැදගත්ම කොටස තමයි අපේ මේ ඇඟිලි 10ක් තියෙනවා. මේ ඇඟිලි 10 ඇඟිල්ලකට එක සාධකයක් ගත්තොත් මෙන්න මේ කාරණා සම්පූර්ණ කරන්න පුළුවන්. මේ ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන් නම් අර මම කිව්වා 80ක් 90ක් වෙන තරමට මොළය ආශ්‍රිත රෝග බලපා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කාර්යය තමයි අවධානය කරන්න ඕනේ. මේවා අපි නොදන්න දේවල් නෙමෙයි. අපි බහුගිය දශක ගානක් තිස්සේ අපිට නිතර ඇහෙන තියෙන දේවල් නමුත් අවාසනාවකට වගේ අපි ඒවච්ච පිළිපදින්න සූදානම්. මම එකින් එක ගන්න මෙන්න මේ කාරණා 10. මම අද කියන ඔක්කොම දේවල් මතක කරගන්න මේ කාරණා 10. අපිට අනුගත වෙන්න පුළුවන් නම් අඩුම ගානේ අපේ අවධානය යොමු කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේකට වඩා හොඳ ලෝකයක් ඉතුරු දශක දෙක තුන ඇතුළත අපිට ලබා ගන්න. ඉතින් ඒක දැන් හරිම සිම්පල්. ඉන් හෙල්දි උඩම වෙනවා කියන්නේ අපි හැමදේම කතා කරන දේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාරය. නමුත් අපි මොන කතා කරත් ඒක හිමු වෙනවා හරි අඩු. අපි අදත් පුරුදු වෙලා තියෙන අපේ ජීවන රටාව වෙන්න පුළුවන් ඒකෙන්ද ඔයන් හරියට උදේ අම්මා මොනවා හරි ඉස්සර නම් අපි ඉස්සර දන්නවා අපි ගෙදරින් උදේ මොනවා හරි ගෙදර ගමේ හැදෙන කෑම බීමක් නැත්නම් මොනවා හරි හදලා තමයි අපේ දෙමෝපිය අපිට කෑම කරන්නේ. අද එහෙම වෙලාවක් මේ අම්මා රස්සා වෙනවා තාත්තා රස්සා වෙනවා දරුවා රස්සා වෙනවා. එතකොට මොනවා හරි 100 200 දෙනා උදේ මොනවා හරි කන්නේ. ඒකට ගිහිල්ලා කන්නේ මොනවද? එක්ක පැටිස් එකක් එක්ක පේස්ට්‍රි එකක් ඔක්කොම දෙසයිද ඊට හෙල්දි කියන්නේ ඒක නෙමෙයි. ඒක තමයි මේ රටේ වෙලාවේ අපේ බොහෝ රෝග වලට අපි කියනවා බෝනෝන සහ බෝවන රෝග කියලා තියෙනවා. අපි ඩෙන්ගු ගත්තොත් වෙන රෝගයක් තියෙනවා බෝවන රෝග. බෝනෝන රෝග තමයි දියවැඩියාව අධිරුධිර පීඩනය අධික ලිපිඩ තත්ත්වයක් අපි කියන හයිපර්ලිපිඩීමියා ඒ වගේ තත්ත්වයක්. එතකොට ඒ වගේ ප්‍රධාන සාධකයක් තමයි අපි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක පුරුදු නැති වීම. ඒකින්ද කාබෝහයිඩ්‍රේට් අඩු තෙල් සහ අඩු පුළුවන් නම් ප්‍රෝටීන් අධික සාමාන්‍ය එළවලු පළතුරු කිරි සහිත ආහාර සහිත වේල් අපි පුරුදු වෙලා තියෙන සාම්ප්‍රදායික වේල් තුනක් ගන්න අපි ලෝක තියෙනට වඩා ඒක වේල් තුනක් ගැනීමේ තියෙන එක අපි ගන්නකොට අපි අධික ප්‍රමාණයක් ගන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම නැතුව කුඩා ප්‍රමාණයක් නිල්ලගේ ආහාර වේලේ ප්‍රමාණයට කරලා ඊට වඩා අඩු කාල සීමාවකින් ගන්න කියන එක තමයි තියෙන්නේ. ඒකට පළවෙනි ෆැක්ට් එක මේ ඇඟිල්ලේ පළවෙනි ඇඟිල්ල 10 පළවෙනි ඇඟිල්ලේ කියන්නේ eat healthy. මේකේ පෙන්නලා දෙනවා මේ උපසරණයට පැහැදිලි. දෙවෙනි කතාව තමයි be physically active. පුළුවන් තරම් අපි ඇක්ටිව් වෙන්නේ. කියන්නේ
ක්‍රියාකාරී වෙනවා. අද මේ මොහොතේ පහට හැට නැගිට්ටාම එඳ ගන්නවා බස් එකට දුවනවා බස් එකෙන් බස් වලට බැල ස්කෝල්ට මීටර් 100ක් විතර දුවනවා එහෙම නැත්නම් දෙමව්පියෝ ගෙනලා මෙයාගෙන හැම නැත්නම් ඊයේ එක දානවා ඇවිදිනවා කියන එක අපි දකින්න ස්කෝල්ට ගියාම ස්කෝලේ පන්ති වල පුළුවන් තරම් ඉන්ටර්වල් එකේ ගිහිල්ලා පතක් දිගාරගෙන තමයි බලන්නේ ඔබ වැරදි කරන්නේ අපි දකින්න දේවල් සහ ඊට පස්සේ ස්කෝලේ කහමාට වෙනවා දෙකේ ඉඳලා යාට යන ක්ලාස් එකට අද සරිමායි කතා කරේ අතර මොකද ඉන්නවට කතා කරේ අපිට තිබ්බ ඊට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා තිබ්බ අපේ පාසල් ජීවිතේ මගේ විදුහලේ විදුහල දුන්නත් අපේ විදුහලේදී මම ඉතින් එතකොට මේ ඒ කාලේ තිබ්බදී දහස ඒ ඇක්ටිවිටි ගත කරන පුළුවන් ජීවිතයක් තියෙනවා ඒක අද නැහැ ඒ කාලේ නිවාඩු කාලයක් ආවම නිවාඩු කාලේ පළවෙනි දවසේ ඉඳන් අපි පොත් බෑග් එක දැක්කම ඊළඟ නිවාඩු ස්කෝල් පටන් ගන්න දවසේ තමයි පොත් බෑග් එක ගන්න මේක කරන්න දෙනවනේ මේක අද තියෙන තරම් කාලෙට එක අමාරු වෙටි ඒ දවස් තියෙන අපි මගේ සහෝදරයෝ ඉන්නවා මම හිතන දන්නවා පුළුවන් තරම් සෙල්ලම් කරලා ඒක තමයි. ඒකට අපි ඒකෙන් වෙන කාරණා දෙකක් තියෙනවා. වැදගත් කාරණා දෙකක් තියෙනවා. අපි ෆිසිකලි ඇක්ටිව් අපි තාමත් ක්‍රියාකාරී වෙනවා. දෙවෙනි කාරණේ තමයි අපේ ඉන්ටරැක්ෂන්ස්. එකිනෙකා අතර තියෙන සෝෂල් ඉන්ටරැක්ෂන්ස් හරි වැඩි වෙනවා. අද එහෙම දෙයක් වෙන්න අඩුයි. ඒවා තමයි මේ රෝගෙකට මේ ෆිසිකලි ඇක්ටිව්. පුළුවන් තරම් දෙන්න කියන්නේ අඩුම වශයෙන් සතියට දින 3ක්. අවම වශයෙන් අවම කියන්නේ මිනිමම් විනාඩි 30කට ආසන්න අඩුම විනාඩි 30ක විනාඩි 30කට වැඩි නම් වඩා හොඳයි ක්‍රියාකාරී සමානක් හිතනවා මම මේ ડોක්ටර් දැන් මට ඉන්න ලෙඩ කියනවා ડોක්ටර් මේ මම දැන් ඇවිදිනවා දැන් වෙනදම මේ බස් එකෙන් වෝල්ට් එකෙන් දැන් විනාඩි 2-3ක් මම පොඩ්ඩක් ඇවිදගෙන යනවා ඒක නෙමෙයි ෆිසිකලි ඇක්ටිව් කියන්නේ දැනට කරන ක්‍රියාකාරීත්වයට අමතරව විනාඩි 30ක් හොඳට දාඩිලානේ කො ඇවිදින්න කො ගියන්න පුළුවන් අපි ඒ කාලේ අපි කප්තාන් හඳන ඔයාලගේ දුහල්වත්ව කියවට කැමති ඉඳන්නේ වතුරේ පිණුම් ගහන්න මේ තරම් දක්ෂ වෙන්නේ නැහැ. මට පුදුමයි. ඒක මොකද අපි ගිහලා මම දැන් ස්විමින් ක්ලාසස් ගිහලා නේද? ඉතින් අපි එදා ගියාම අපේ ගමේ ඉර වැවේ ඇලේ බහැලා ඉතින් අද කී දෙනෙකුගේ හැකියාව තියෙනවා. ඒකට යොමු වෙන්න වෙලාව තියෙනවා. ඒක නෑ. ඉතින් පුළුවන් තරම් කෑමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාරයට පුරුදු වෙනවා වගේම දෙවෙනි වැදගත් කාරණා ෆිසිකලි ඇක්ටිව්. ඒකටම කනෙක්ට් වෙන එක තමයි සෝෂියලි ඇක්ටිව් වෙන කනෙක්ට්. දැන් ඔය දකින්නේ කලින් පෙන්නපු නාට්‍යය. ඒ දරුවට සෝෂියලි කනෙක්ට් ඒ දරුවට තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ ලකුණු අනුගමනය කරන්න අපහම කිව්වහම ඒක පිළිගැනීම මොන වගේ තත්ත්වයක්ද? දරුවෝ ඒක වැදගත් නෑ. ලකුණු 10 අධි වෙච්ච එක තමයි දෙමව්පියන්ට උනේ. අන්න ඒක තමයි එතුනේ තියෙන සමාජ බැඳීම. તો තමන්ගේ ප්‍රශ්නයක් කියන්න තමන්ගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න විතර වෙලා. යාළුවෙක් කතා කරන්න ගියාම යාළුවෙක් දෙන්නේ වැරදි අවබෝධයක් ගන්නවා. එතකොට තමන් එකිනෙකා ගැන අපි කියනවා අන්තර් සම්බන්ධතා interpersonal relationships. It may be with the parents, your family, immediate family, CRG. වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් with your friends, with your peers. So does it happen? අද ඔයාලා කල්පනා කරලා බලන්න ගෙදරදී තමන්ගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා එකතු වෙලා කෑම වෙලා කන මාසෙට කී වෙලා එකතු වෙලා කනවා. ඒකට වෙලාවක් නැහැ. මෙන්න මේ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප්ස් නැත්නම් මේ අනිත් සමාජයේ තියෙන සම්බන්ධතා අඩුවීම බරපතල තත්ත්වයක් කියලා දකිනවා. ඒක නිසා තමයි තමන්ට මේ එකිනෙකට සම්බන්ධයි. එතකොට ඒක තමන්ගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරලා තමන්ට ගැටලුවක් ආවම මේකට අවශ්‍ය විසඳුමක් හොයාගන්න. අද තියෙන දේවල්. එතකොට යන්න වෙන්නේ මොකද්ද? ෆෝන් එක දෙනවා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා තමන්ට ඕන දේ සර්ච් කරපුවාම ගොඩාක් වෙලාවට සහ ප්‍රවෘත්ති බැලුවොත් ඒකේ දෙන සම්පූර්ණ නෙගටිව් ඉම්පැක්ට් එකක්. අපි කියන්නේ නෙගටිව්. එතකොට අපිට ලැබෙන පණිවිඩය. එතකොට මේක මේ ගැටලුව අපිට විසඳ ගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. හතරවෙනි කාරණය තමන්ගේ බොඩි වේට් එක නැත්නම් කියන ශරීරයේ තියෙන බර සහ වේස් සර්කම්ෆරන්ස් කියන එක පුළුවන් තරම් පාත් වෙනවා. එතකොට අපිට කන්න පුළුවන් නම් හේතු විදිහට අපිට ෆිසිකලි ඇක්ටිව් වෙන්න පුළුවන් නම් මේක නිකම් වෙනවා. මේකට මුදයක් කරන්න අවශ්‍ය නැහැ. මේක ජිම් එකට යන්න ඕනේ නැහැ. රයිට්? ජිම් එකට ගියත් තමයි ඒක හොඳ දෙයක්. කවුරුහරි දෙයක් හරි කරන්න කියන අපි තබාගත යුතු බොඩි මාස් ඉන්ඩෙක්ස් එක ගත්තා. ශරීර ස්කන්ධ ඒක කොච්චර තියෙනවද? what is the optimum level? anybody? නින්දේ නැහැ එකක්. නින්දේ විතර අහන ප්‍රශ්නයක් අත්දැකලා. what is the optimum? කවුරුද? අයියෙන් කියන්නේ මට පේන්නේ නැහැ බලන්න. මොකද්ද බොඩි මාස් ඉන්ඩෙක්ස් එක කියන්නේ? අපේ බර
අපේ උසේ මීටර වලට අරවල ඒක වර්ග කරලා ඒක බෙදපුවාම ඒක 18.5 25 අතර තියා ගන්න ඕනේ කියලා ගොඩක් වෙලාවට කියනවා. ඒක කියන්නේ බේස් කම්පරන්ස් එක නැත්නම් අපේ තියෙන අර කලිසමේ ප්‍රමාණය නෙමෙයි. අපේ පහළ තියෙන රිබ් එකයි ඉනයි අතරේ තියෙන මැද ප්‍රමාණය ගත්තාම පිළිමේ කියන 40කට වඩා මේක මේ ගොඩක් මේවා වෙස්ටර්න් ඒ කියන්නේ බාහිර දියුණු රටවල විදිහට ඊට වඩා අපේ අඩු සහ ෆීමේල් ගැහැණු වෙන 35 තුන මේක මේන්ටේන් කරන්න මොකද අපි භාගයෙන් තියෙනවා. ඒකයි සමහරක් අය ඉන්නේ මොකද ඉන්නේ ෆැක්ට් නැහැ තියෙන්නේ බඩේ. ඒක බඩ තමයි මයින්නේ. හරි ඒක ගොඩක් අය තියෙනවා හින්ද ඊළඟට ස්මෝක්. එතකොට මම කාරණා හතරක් කිව්වා. පෝෂ්‍යදායි සෞඛ්‍ය සම්පන්නව වෙලා පුළුවන් තරම් ෆිසිකලි ඇක්ටිව් වෙන්න අපි කොහොම මිනිමම් එක කොතනද තියෙනවා කියලා. පුද්ගලයන් අතර සහ තියෙන අන්තර් සම්බන්ධ දෙයක් කරන ෆැමිලි එක වෙන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි මම දැන් කිව්වේ manage body weight better and waist circumference. ඊළඟ කාරණය තමයි smoking. අපේ මේ කියපු රෝග වලින් බහුතරයකට හේතු වෙන එක්තරා සාධකයක් තමයි දැන් ඊයේ මගේ ඇඩ්මිෂන් දවස් නැක ෂුවර් දවස් අවුරුදු 36 ලොකු අංශභාගයක් තියෙනවා. बापू उन्होंने पौड़े तरीके वाली हमें प्रेशर है दवस का सिगरेट 10 है ठीक है देखा तो ये बोला उनकी ये सिगरेट कोड में निसरण बटे अंदर नहाए बटे अंदर ये बटे अंदर सिगरेट ठीक है तो मैं था यार जब एक मौदान साथ के दवस का सिगरेट नहाए पहला था तुम्हारे देन संपूर्ण अंशभाग लोगी और किस है अभी अधिकतर से तकिनवा तरुण वयसे अंशभाग तक अधिकतर से तकिनवा प्रवणता है ඊළඟ කාරණේ ස්මෝක් just top it as I 10ක් අතර දෙකට අඩු කරනවා ඒක නෑ කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විද්‍යාත්මක අධිෂ්ඨානයක් කරා උතන වැඩ ගන්න නැති මම හිතන්නේ ඇසුරු වුණා කියලා right ඒක කිව්වේ කාරණයක් වශයෙන් 100 අද අධිෂ්ඨානය කරගෙන ඊළඟට කොලෙස්ටරෝල් අපේ තියෙන ලිපිඩ් තත්ත්වයන් පාලනය කරනවා මේ ඔක්කොම අපි කනවා වුණා හොඳ නම් අපි ෆිසිකලි ඇක්ටිව් නම් අපේ කොලෙස්ටරෝල් විතර අඩුයි ඒක ආයෙත් දෙයක් නෙවෙයි එකට මේ සාධක සම්බන්ධයි එතකොට අපේ ඔප්ටිමල් උදාහරණයක් ගත්තොත් අපි කියනවා කොලෙස්ටරෝල් මට්ටම අපි කියනවා LDL කොලෙස්ටරෝල් මට්ටම 70කට වඩා අඩු තියාගන්න. අංශභාගය වගේ දෙයක් හදුනොත් අපි දැන් ටික නිර්මාණය කරලා තියෙන්නේ අධිමාත්‍රාවෙන් සඳහා ප්‍රතිකාර ගන්න ඕනේ. සමහර වෙලට පුළුවන් තරම් අඩු කරන්න. ඉස්සර නම් අපේ ලෙවල් එකක් 70 එකක් නැහැ. දැන් අපි කියන්නේ පුළුවන් තරම් අඩු කරන්න. ඊළඟට blood sugar තමන්ට දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව නැති කෙනෙක්ව තමන්ගේ සීනි මට්ටම 110යි නැත්නම් අපේ HbA1c කියන එක 6ට වඩා 6 7 අතර ප්‍රමාණයක පවත්වා සහ මතක කාරණා තුන ස්මෝක් කරන්න එපා ඊට පස්සේ කොලෙස්ටරෝල් මට්ටම පවත්වාගෙන යන්න ඒක පවත්වාගෙන අපි මේ කියනවා මට ඇවිල්ලා කියන තමයි ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා ආවම දැන් ඊ තව රෝගී අවුරුදු 47යි ආපුවම රුධිර නාලයක් පුපුරලා අධික අංශභාගයක් තියෙනවා අවුරුදු 47යි ප්‍රෙෂර් තිබ්බ ડોක්ටර් ප්‍රෙෂර් වලට දැන් ලෙඩාට කතා කරන්නේ ලෙඩාගේ රෝගියාගේ විවිධ බෙහෙත් ගන්නකොට අවුරුදු මාස 4කට කලින් කිව්වා දැන් ප්‍රෙෂර් හොඳයි කියලා දොස්තර මහත්තයා කියලා එයා දොස්තර වෙලා ගිහලා ප්‍රෙෂර් බෙහෙත් තමයි ඊට පස්සේ ඒ කොට වටිනවා අධික දේනාරයක් උඩට අපේ මිනිස්සු හරි දක්ෂයි මම හිතන්නේ කියන්නේ මම අපේ ජාතිය ප්‍රශ්නයක්ද කියලා තමන්ගේ රැකියාවට වඩා තමන් කරන දේට වඩා අනු ඒක විතරයි දැනගන්න කෙනෙක් ඔක්කොම දන්නවා අපේ රටේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. වෛද්‍යවරු ගන්නොත් තියෙන එතුමාය අනු ගන්න. සහ අපේ ගානේ ඉන්නවා මේ රටේ තමන් ගැන හැම මිනිස්සුම වෙනස් වෙනවා. ඒ ගානේ රටේ තියෙන එක ගැටලුවක්. මේ අපේ ආකල්පයේ වශයෙන් වෙනස් වෙනවා කියන්නේ ඒක. මේවා ඔක්කොම ආකල්ප. මේකක් හැම දෙයක්ම ආකල්ප වශයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟ මැනේජ් ස්ට්‍රෙස් බෙඩ්. මම සරලව කියලා දෙනවා මට ශිෂ්‍යත්ව කාලේ සහ ඕලෙවල් කරන කාලේ තරම් ඔළුවේ කැක්කුම රෝගීන් සහ විශේෂයෙන් අම්මලා තාත්තලා ඉන්නේ ඒක විශේෂම අම්මලා. කියන්නේ ස්ට්‍රෙස් එක කියන්නේ ශිෂ්‍යත්ව කාලේ ළමයට වඩා ස්ට්‍රෙස් එක තියෙන අම්මලා. මම තාම සතුටුනා මේ මම නවරජින් තියෙන තරම් තියෙන පුදුමාර අධ්‍යාපනය වයස අවුරුදු මොකද පහේ ශිෂ්‍යත්වයේ 8ට හරි මොකද පහේ ශිෂ්‍යත්වය කියන්නේ ළමයි ශ්‍රී ලංකාවේ මම ශිෂ්‍යත්ව ෆේල් වෙච්ච කියන්නේ ලකුණු මට්ටමේදී පාස් ෆේල් වෙන්නේ නැහැ මම සහෝදරයෝ ලකුණු 116ක් තිබුණා මොකද භාගයක් තිබ්බ කියලා දන්නේ නැහැ තිබ්බ කියලා ලියු වෙච්ච නමුත් අද විභාගයේ 116ක් වරන් මම හිතන්නේ දරුවක් ඉවරයි අම්මා සමාජෙට මුල් දෙන්නේ නැහැ ඒ වගේ තේරෙන්නේ අවුරුදු අපි දමු ශිෂ්‍යත්වයට වගේ මම හිතන්නේ අවුරුදු 10 12ක් වගේ ළමයි කෙනෙක් ළමයි ළමාකාරය සෙල්ලම් කරලා තමන්ගේ දේවල් කරන්න අවශ්‍ය කාලේ නමුත් එහෙම නෙමෙයි හරි තියෙන්නේ තරම් කනගාටු වෙන්නේ තරංකාරීත්වයට මොකදනේ කාරණේ තමයි වෙන විද්‍යාලයක ගමන දාන්න ඕන වෙන උත්තරයක් නැතිද දෙමෝගෙට වෙන ක්‍රමයක් නැතිද එකට පුරුදු වෙලා තියෙනවා මේවා වෙනස් වී යුතුයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වී යුතුයි ඉස්සරහ නැත්නම් අපි හදන්නේ
හිතන්නේ යන්ත්‍ර ටිකක් විතරයි දැන් හදන්නේ. අපි හදන්නේ some machines. මම කීවර්ඩ් සමායන මේක හරි ඔඩියන්ස් එක කියලා මම හිතනවා ඉස්සරහට වෙනස් වෙයි යුතුයි. ඔබතුමාලා මම හිතන්නේ අධ්‍යාපන වශයෙන් මොකද මේකේ end result එක අවසාන කාර්යය දකින්නේ අපි වෛද්‍යවරු වශයෙන් අපිට එන රෝගීන් ගත්තා. මම ඒක කිව්වේ ශිෂ්‍යත්වයේ අගෝස්තු මාසයේ සාමාන්‍ය තිබ්බේ. ඒ අගෝස්තු මාසෙ මේ රවුට්ටොත් අගෝස්තු මාසෙ වලට වැඩිම උඩු ගැටුනේ ලෙඩ දුන්නේ 11යි 11යි. ඒක තමයි තාම. එතකොට ස්ට්‍රෙස් අර දැන් අර දුවට නාට්‍ය පෙන්නපු දුවට Tamanට තියෙන ආතතිය පාලනය කරගන්න ක්‍රමයක් නැහැ. අන්තිමට විවිධ රැකිනිතාත් ගිහිල්ලා එක්කෝ අපි ගන්න මොනවද යකදුරු හරි කපුවෝ කට්ටිය ගාවට යනවා මිත්‍යා මත නමුත් තාත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ වැදගත් කාරණේ තමයි ස්ලීප් වෙන. මට අතොස්සල පෙන්නන ඊයේ පැය 6ක් නිදාගත්ත මට නිදාගන්න බැරුණා මම දෙන්න උන්ද බලන්න. අතොස්සල පැය 6ක් නිදාගත්ත මට වෙනස් 50ක් නැහැ. නින්දගෙන ඉත අපි මැෂින් එකක් කියලා හිතන්න අපේ තියෙන අපි මැෂින් එක. ගත්තොත් ඕනම මැෂින් එකකට අපි මැනේජර් මැෂින් එක ඔෆ් කරනවා. ඒ ඔෆ් කරන එක තමයි නින්දදී. ඒ සයිලන්ස් එක රිලැක්ස් වෙලා ආපහු රිෆ්‍රෙෂ් වෙලා ඒ ටිකෙන් ඉන්නේ. ඒකට අපි දැනට තියෙනවා අවුම් මැෂින්. කය හයක සුවදායක නැද ගිහිල්ලා බෑලි කන්න ඇදෙන්නේ නෙමෙයි. හරි සුවදායක පැයක ඉඳලා. ඒත් මෙන්න මේ කාරණා සම්පූර්ණ කරන්න පුළුවන්. මෙන්න මේ කාරණා තමයි මම ඔයාලට කියන්නේ අපි අතේ 10 වගේ හරි පහසුයි. නමුත් අවශ්‍ය අපේ ආකල්පයේ වෙනස. අපිට සෞඛ්‍ය සම්පන්න ලෙස කැමරා පුරුදු වෙන්න පුළුවන්. මම පොත්පත්වල දෙන මම මොනවද කියන්නේ ඕනේ නැහැ. අපිට ක්‍රියාකාරී වෙන්න පුළුවන් නම් අපි අනිත් අයත් එක්ක දෙන සම්බන්ධතා බොහොම සුවදායී පවත්වාගෙන යන්න පුළුවන් නම් අපේ ඇඟේ බර සහ ඉඩ ප්‍රදේශ පවත්වාගෙන යන්න පුළුවන් නම් සිගරට් බීම නැත්නම් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් සහ සුගර් කියන මේවා පාලනය කරගන්න පුළුවන් නම් සහ අපේ ආතතිය සහ ආතතියක් නැති කෙනෙක් නැහැ. විතර කතා කරන දේවල් මටත් ආතතියක් තියෙනවා. හරි දේ කියන්නේ වැරදි දේ කියන ආතතියක් මටත් තියෙනවා. ඒක පාලනය කරගෙන ඉඳලා සහ අපිට සුවදායී නිදක් ලැබෙනවා නම් මම අර කියපු රෝගවලින් 80ක් 90ක් වළක්වා ගන්න පුළුවන්. ඒ වළක්වා ගන්න උදයක් කරන්න අවශ්‍ය නැහැ. Right. So this is එක concept එකක් තමයි primordial prevention. අපි ඔක්කොම කතා කරන්නේ අංශභාගය නැත්නම් පපුව මාරක් ඇතුලේ දියවැඩියා ප්‍රෙෂර් සහ අධික රුධිර ප්‍රෙෂර් අධික රුධිර පීඩනය සහ අධික ලිපිඩ් නැත්නම් කොලෙස්ටරෝල් තත්ත්වය නිසා. මේවා එන්න කලින් වළක්ව ගන්න බැරිද? ඒ කියන්නේ දියවැඩියා වෙන එක වළක්ව ගන්න බැරිද? අධික රුධිර පීඩනය වළක්ව ගන්න බැරිද? පුළුවන්. ඒක තමයි අපි කියන්නේ primordial prevention. ඉස්සර අපිට සතිපේ අපි ඉගෙන ගන්න කලින් primary secondary and tertiary prevention. දැන් අලුත් concept එකක් ඇවිල්ලා තියෙනවා. ඒක පරණ ගොඩාක් අලුත් නෑ. මේක අලුත් primordial prevention. අපි දන්නවා අංශභාගයේ ඉන්න දියවැඩියාව අවදානම් සාධකයක් නම් ප්‍රෙෂර් අවදානම් සාධකයක් නම් ඒක වළක්වා ගන්න දියවැඩියාව ප්‍රෙෂර් හැදෙන වළක්වන්නත් ඊට වඩා ලොකු දෙයක් කරන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ ෆැමිලි හිස්ටරි එකක් පවුලේ ගත්තොත් දියවැඩියාව කියන එක තමයි දෙවිතු ලොකු දායක. නමුත් මම ඔක තේරුම් ගත්තාම මම අවුරුදු 30 දී සීනි කණ එක නැවතුම මගේ බාරව අපිට අපරාධ කරලා ඉතින් සීනි කණ එක. ඔබ විශ්වාස කරනවද සීනි කිලෝ 5ක් දවසට ගියවොත් ප්‍රති මාසෙට ගේන්න නැතුණා. අදත් මම සීනි පාවිච්චි කරන්නේ නැහැ. ඒකින්ද මට අවුරුදු 10කට කලින් ඉඳලා අද ඉන්නේ කියලා අද වෙනකොට නෑ. ඒක තමයි අවශ්‍ය. සමහර තත්ත්වයන් තියෙන සමාධි වැඩි තත්ත්වයක් type 1 වගේ එකක් ලක්ව ගන්න බෑ. වැඩි දෙනෙකුට තියෙන්නේ ලෝකේ ලුණු ආහාර ගන්න රටවලින් වැඩිම ආහාරයක් තමයි ලුණු ආහාර ගැනීම තමයි blood pressure අධික රුධිර තියෙන ප්‍රධානම දේ. ළඟදී මේ concept එක නැත්තම් මගේ හොඳම මිත්‍රයෙක් තමයි ඉන්නේ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමතුමාලා මේ අවුරුද්ද ඇතුළත කරගන්නවා කහට රහට තේරුම්. අතට කහට රහට නෙමෙයි අපි තේරුන්නේ. සීනි රහට සීනියක් හරියට ස්ටෙප් එකක් ගමු කට ඇරෙනවා. මම දැන් තේරුන්නේ යන්නේ නැහැ කියලා කොහොමද ඒකක් නෙමෙයි දුන්නේ නැහැ. මොකද තේ රහට නෑ. ඒක තියෙන්නේ සීනි රහ. කට ඇරෙනවා ඊට පස්සේ බිව්වට පස්සේ. ඔබ කල්පනා කරලා බලන්න අද සීනි පානයක් නවත්වුවොත් අද සති දෙකක් නැත්නම් මාස දෙකක් යනකොට ඊට පස්සේ සීනි දාලා දෙකක් බොන්න බැරි තරම්. ඒක තමයි. එතකොට මේවා එකයි මම කියනවා ආකල්පයෙන් වෙනස් වීම විතරයි අවශ්‍යයි. right? එතකොට මේ primordial prevention කියන එක මට අපි හිතමු දැන් අපි අධික ලෙස දකින අවුරුදු 20 30 ඒ කාලේ අපි ඉගෙන ගන්න කාලේ දියවැඩියාව කියන එක තිබ්බේ අවුරුදු 60 70 50 60 දැන් අවුරුදු 20යි 40යි අතර අධික ප්‍රමාණයක් අපි දන්නවා. ඒක දැන්ට ඔයගොල්ලෝ තියෙනවා අපේ තියෙන මොකද ඕන් ඒ අවුරුදු 20යි 30යි ලෝකෙට බිමුනේ 1995 ඒ කාලේ තිබ්බ මේ අපේ ආහාර රටාවේ චුස්ත කාලේ. එතකොට අපි හිතනවා කෙනෙක්ගේ වෙනස් වීම වෙන්නට ඕනේ ළමේ කුසේ පිළිසිඳගත් කාලෙදල වෙනස් වෙනවා. ඒකේ පෝෂණය, ක්‍රියාකාරීකම, ස්ට්‍රෙස් මේ ඔක්කොම බලපාන පස්සේ ඒ දරුවන්ට මේ රෝග ගැන දිනුතා. ඊට පස්සේ මේක පෙන්නලා දෙන්න මම ගොඩක් යන්නේ
අපේ මේ primordial prevention නැත්නම් මේ පටන් ගන්න ඕනේ. ඒ රෝග හැදීමේ වැළැක්වීමේ පටන් ගන්න ඕනේ. දරුවෙකුට කුසී පිළිස්න ගත කාලේ ඉඳලා කියලා දැන් ඒක තමයි concept එක. ඒ කාලවලට අදාළ උදාහරණයක් ගත්තොත් ළමා කාලේ මම පෙන්නේ අතන මම මේ ළමා කාලේ පෙන්නලා තියෙන්නේ මේ පොතක් කරන් පාඩම් දෙන්න නෙමෙයි සම්මියව. දකුණු පැත්තට